අතුරුදහන් වීම 1937 ජූලි 2 වෙනි දින එරට වේලාවෙන් පෙරවරු 10ට ඇමිලියා සහ නූනන් ලායි සිට නැගෙනහිරට හවුලන් දූපත දෙසට ගමන් කළහ. ඔවුන් ගුවන් විදුලිය මගින් මඟ පෙන්වීමට සහ සංචලනයට සහාය වීමට හවුලන් අසල ස්ථානගත කර ඇති එක්සත් ජනපද වෙරළාරක්ෂක කාටර් ඉටස්කා සමග ගුවන් විදුලි සම්බන්ධතා පවත්වාගෙන ගියහ. ගුවන් ගමන ඉදිරියට යත්ම රේඩියෝ සංනිවේදනය දුර්වල සහ කඩින් කඩ සිදුවිය. වායුගෝලීය ගැටලු සහ උපකරණ සීමාවන් නිසාවෙන් නිවැරදි රේඩියෝ දිශා සංඥා ඔවුනට නොලැබුණි. ඇමිලියාගේ අවසාන සම්ප්‍රේෂණ වලින් පෙනී ගියේ ඇයට ඉන්ධන හිගවෙමින් පවතින බවත් දිවයින සොයා ගැනීමට නොහැකි වූ බවත්ය. අවසන් තහවුරු කළ පණිවිඩය පෙරවරු 8:43ට පැමිණියේය. අපි 157 මාර්ගයේ සිටිමු. අපි මෙම පණිවිඩය නැවත කරන්නෙමු. අපි මේ කිලෝමීටර් 6210කින් නැවත කරන්න